තමයි දැන් අපි පළවෙනි පාඩ 10 වසරේ පළවෙනි පාඩමේ ඉඳලා 8 වෙනි පාඩම වෙනකම්ම අපිට පාඩම් ඇසුරෙන් තියෙන ඒ කියන්නේ ලංකා සිතියමට අදාළ ස්ථාන සියල්ලම මේ වෙද්දී ලකුණු කරලා අවසන්. 9 වෙනි පාඩමේ ගත්තොත් 9 වෙනි පාඩමේ අපිට සාමාන්‍යයෙන් ලංකා සිතියම ඇසුරෙන් නම් ලකුණු කරන්න ස්ථානයක් නැහැ. ඒකෙදි අපිට ලෝක සිතියම තමයි ලෝක සිතියමේ ලකුණු කරන්න ස්ථාන වගේක් තමයි තියෙන්නේ. දැන් ලංකා සිතියන් ටික ඉවර කරලා ඊට පස්සේ ආට ලෝක සිතියන් ටික ඉවර කරලා තමයි 11 වසරට අදාළව ආයෙත් ලංකා සිතියම සහ ලෝක සිතියම ලකුණු කරන්නේ. අද අපි බලමු ඊළඟට තියෙන 10 පාඩම. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ අවසාන පාඩම 10 වෙනි පාඩමේ තමයි අපිට ලකුණු කරන්න මොනවද තියෙන්නේ කියලා තමයි අපි දැන් බලන්නේ. අතට 10 වෙනි පාඩම ඇසුරෙන් තියෙන අපිට මෙන්න මේ ස්ථාන 22 තමයි ප්‍රධාන වශයෙන්ම ලකුණු කරන්න තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි දැන් බලමු අපිට මොනවද ලකුණු කරන්න තියෙන්නේ කියලා. හරි. එතකොට ඉස්සෙල්ලාගේ කෝට්ටේ උඩ රාජධානිය, යාපනය, රයිගම, ඒ වගේම කුරුණෑගල, ත්‍රිකුණාමලය, කල්පිටිය, ගන්වරුව, දඹදෙණිය, මාතර නෑ මේ ස්ථාන ටික අපිට මේ වෙනකම්ම පාඩම් වලින් ලකුණු කරන්න හම්බුනේ ස්ථාන. ඒතර උඩ රාජධානියට කියන තවක් නමක් තමයි ළමයි මහනුවර. ඒ වගේම සෙංකඩගල නුවර ලෙසත් මේ මහනුවර රාජධානිය තමයි හඳුන්වන්නේ. හරි. අපි දැන් මෙහිදී මුලින්ම බලමු මහනුවර. මහනුවර ලකුණු කරන්නේ මේ මහවැලි ගඟේ මෙතන තියෙන මිනිපේ යමුන පාස් කරලෙද්දි මේ හම්බ වෙන්නේ මෙන්න මේ හරිය වගේ තමයි ළමයි අපි මහනුවර ලකුණු කරන්නේ. මෙතන මෙන්න මේ වගේ හරියෙන් තමයි ගම්පොළ ලකුණු කරන්නේ. මේ වගේ හරියෙන් ගම්පොළ. මෙතන මහනුවර ලකුණු කරද්දී අපි මෙතන ජලාශයක් පහු කරගෙන එනවා. මේ තියෙන ජලාශය. මේ ජලාශය ළමයි රන්දෙනිගල ජලාශය ලෙස තමයි හඳුන්වන්නේ. එතන මේ තියෙන්නේ රන්දෙනිගල ජලාශය. ඒ වගේම එතන මෙතන තියෙනවා වැවක්. මේ තියෙන්නේ සොරබොර වැව. මේ තියෙන ළමයි සොරබොර වැව. ඊට පහළින් මේ මහනුවර දිගේ පල්ලෙහාට එද්දී ඔයාලට පේනවා තවත් ජලාශයක්. මේ ජලාශය වෙන්නේ කොත්මලේ ජලාශය. මේතර නම් අපේ 10 වෙනි පාඩමේ ලකුණු කරන්නේ නැහැ. මේ අමතරව කියලා දෙන කරුණු තුන. ඒ කියන්නේ අමතරව ලකුණු කරන ස්ථාන තුනක් තමයි ඔයාලට මෙතනදී කියලා දුන්නේ. ඊට පස්සේ අපි යමු කුරුණෑගල. කුරුණෑගල ලකුණු කරන්න අපි එන්න ඕන ළමයි දදුරු ඔයට. මල්වතු ඔය, කලාය, දැදුරු ඔය, ඉරස්තිනි මහාය, මේ තියෙන කැලණි ගඟ, කළු ගඟ. එතකොට දැදුරු ඔයේ මෙන්න මේ වගේ ස්ථානයක් ගත්තොත් මේ වගේ ස්ථානයකින් තමයි ළමයි කුරුණෑගල ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි එනවා මහා ඔයට. මහා ඔයේ මෙන්න මේ වගේ ස්ථානයකින් දඹදෙණිය ලකුණු කරන්නේ. එතකොට මේ තියෙන ළමයි දඹදෙණිය. ඊට පස්සේ අපි මෙහාට එමු. මේ පහළට ආවට පස්සේ මෙතන තියෙන ළමයි ගින්ගඟ. මේ පොඩි ගංගා දෙකක් තියෙනවා. ඒක ගින්ගඟ සහ නිල්වලා ගඟ. ගින්ගඟට චුට්ටක් මෙන්න මේ හරියෙන් වගේ ගත්තොත් මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි ගාල්ල ලකුණු කරන්නේ. ගින්ගඟට චුට්ටක් මෙහා. එතන ගින්ගඟට ආසන්න වගේ වෙන තමයි ගාල්ල ලකුණු කරන්නේ. මෙන්න මේ වගේ හරි ආසන්න මෙන්න මේ වගේ හරි ඔන්න වගේ හරියකින් තමයි ගාල්ල ලකුණු කරන්නේ. මගේ ලොකුවට ලකුණු කරන්නේ අර අඳුර ගන්න පුළුවන් වෙන ආකාරයේ ඩොට් එකක් දාලා ඉතලයක් ගහලා තමයි ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි යමු රයිගම. රයිගම ලකුණු කරන්න එන්න ඕනේ ආපහු කළු ගඟට. කළු ගඟේ මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි
රයිගම ලකුණු කරන්නේ. මෙතන තමයි රයිගම. ඊට චුට්ටක් උඩට ගියාට පස්සේ මෙතන දැන් මේ කැලණි ගඟ අතර පස්සේ කැලණි ගඟ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් ස්ථාන දෙකක් අපිට මෙතනදී ලකුණු කරලා, කියන්නේ ඊට වඩා ස්ථාන තියෙනවා. නමුත් එක ළඟ ස්ථාන දෙකක් ලකුණු කරන්න තියෙනවා. එහෙනම් මෙතන මෙන්න මේ හරියෙන් වගේ සහ ඊට චුට්ටක් මෙහෙන් වෙන වගේ තමයි ලකුණු කරන්නේ. ඒතර අපි මේ දෙවෙනියට ලකුණු කරේ කෝට්ටේ. මෙතන තමයි කෝට් ලකුණු කරන්නේ. මේ ලංකා සිතේටම ආසන්නව ගත්තොත් මෙන්න මේ හැරෙන් තමයි කොළඹ ලකුණු කරන්නේ. ඉතින් අපිට කොළඹ ලකුණු කරන්න හම්බුනේ මුල්ම වතාවටම 10 වෙනි පාඩමේදී විතරයි. ඊට පස්සේ අපි යමු තව අපිට ලකුණු කරන්න තියෙනවා යාපනය. යාපනය ගත්තට පස්සේ ළමයි දැන් මෙතන නල්ලූර් තියෙනවා. ඒ වගේම තමයි අපිට තව තියෙනවා යාපනතර යාපනයයි නල්ලූරේ ගත්තොත් මේ දෙකමත් අපි එක ළඟ වගේ තමයි ලකුණු කරන්නේ. එතන මෙන්න මේ වගේ ස්ථානයක් ගත්තොත් මෙන්න මේ වගේ ස්ථානයක් කියන්නේ ඒත් එක්කම ඊට යාබදව තමයි අපි නල්ලූර් ලකුණු කරන්නේ. අතර මේ තියෙන්නේ යාපනය. මෙතනින් අපි ලකුණු කරේ නල්ලූර්. යාපනය මෙතනින් ලකුණු කරා. ඊට මෙහෙන් තමයි අපි නල්ලූර් ලකුණු කරේ. ඊට පස්සේ අපි ආයෙත් එමු මේ මහවැලි ගඟට. මහවැලි ගඟේ මෙතන තමයි මහනුවර ලකුණු කරේ. ඊට චුට්ටක් උඩ මහනුවරටම හරියටම උඩ මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි මෙන්න මේ වගේ ස්ථානයකින් මහනුවරට ඒ කියන්නේ හා පැත්තෙන් වගේ තමයි රන්දෙනිගල ලකුණු කරන්නේ. මේ තියෙන ළමයි රන්දෙනිගල. රන්දෙනිගලට ටිකක් පහළින් ඒකට ඒ කියන්නේ ඒ තීරමීර ගතට පස්සේ ඒක ඉස්සරහැම වගේ වෙන්නට තමයි මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි බලන ලකුණු කරන්නේ. මේ තියෙන්නේ බලන. මහනුවර මේ එතන රන්දෙනිගල මේ තියෙන ළමයි බලන. මේ තියෙන රන්දෙනිගල ජලාශය. ඒ වගේ මේ තියෙන්නේ කොත්මලේ ජලාශය. ඊට පස්සේ අපි යමු සීතාවක ලකුණු කරන්න. සීතාවක ලකුණු කරන්න අපි නැවතෙන්න ඕනේ මේ කැලණි ගඟට. අතර කැලණි ගඟේ අපිට පේනවා මේ මෙහාට ගියාට පස්සේ වක්‍ර වෙච්ච ස්ථානය. මෙන්න මේ හරියෙන් වගේ ගත්තට පස්සේ මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි ළමයි අපි සීතාවක ලකුණු කරන්නේ. වගේ ස්ථානයකින් තමයි සීතාවක ලකුණු කරන්නේ. හරි. ඊට පස්සේ අපි යමු ත්‍රිකුණාමලයයි කල්පිටියයි ලකුණු කරන්න. ත්‍රිකුණාමලය නැත්තම් දැන් වර්තමානයේදී නම් මේක ත්‍රිකුණාමලය ලෙස තමයි හඳුන්වන්නේ. නමුත් අතීතයේදී ගත්තොත් අතීතයේදී නම් ගෝකර්ණතිත්ත වරාය ලෙස තමයි හඳුන්වන්නේ. මෙන්න මේ වගේ හරියෙන් ගත්තොත් මෙන්න මෙතනින් තමයි අපි ත්‍රිකුණාමලය ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි යමු කල්පිටිය ලකුණු කරන්න. කල්පිටිය ලකුණු කරන ළමයි මෙන්න මේ වගේ ස්ථානයක් ගත්තොත් මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි කල්පිටිය ලකුණු කරන්නේ. මෙන්න එතන තමයි කල්පිටිය පිහිටා තියෙන්නේ. කල්පිටිය. ඊට පස්සේ ඒත් එක්කම මීගමුව ලකුණු කරනවා. ඒතර මෙතන වලට පේනවා මේ මහායයි කැලණි ගඟයි අතර මැද්දේ කලපුවක් තියෙනවා. මේ කලපුව මීගමුව කලපුව ලෙස තමයි හඳුන්වන්නේ. මේ තියෙන ළමයි මීගමුව කලපුව. ඒතර මීගමුව කලපුවේ මෙන්න මේ වගේ හරියෙන් තමයි
මීගමුව ලකුණු කරන්නේ. මෙතනින් වගේ තමයි ළමයා මීගමුව ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි එමු ගන්නොරුව. දැන් මහනුවර ආශ්‍රිතව රන්දිනිගල බලන ලකුණු කරා. ඊට පස්සේ මේ බලනට චුට්ටක් මෙන්න මේ වගේ ස්ථානයක් ගත්තොත් මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි ගන්නොරුව ලකුණු කරන්නේ. ඉතින් වගේ ස්ථානයකින් තමයි ගන්නොරුව ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි එමු මාතර. මාතර ලකුණු කරන්න අපි එන්න ඕනේ නිල්වලා ගඟ ආශ්‍රිතව. නිල්වලා ගඟට ටිකක් මෙන්න මේ වගේ ස්ථානයකින් ගත්තොත් මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි මාතර ලකුණු කරන්න. මෙතේ තමයි මාතර. මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි අපි මාතර ලකුණු කරන්නේ. දැන් අපි බලමු අපිට තාම මොනවද ලකුණු කරන්න තියෙන ස්ථාන කියලා. ගාල්ල, කොළඹ, කෝට්ටේ හරි උර රාජධානී ලකුණු කරා. ඒ වගේම යාපනය, සීතාවක, රයිගම ලකුණු කරා. අපිට තතන මන්නාරම. අපි දැන් බලමු නල්ලෝර හරි බලන මීගම. අපි බලමු මන්නාරම. මන්නාරම ලකුණු කරන්න ළමයි මෙන්න මෙතන. ඒ කියන්නේ මෙන්න මේ වගේ ස්ථානයක් ගත්තොත් මේ වගේ ස්ථානයකින් තමයි මන්නාරම ලකුණු කරන්නේ. මෙන්න මෙතන තමයි අපි මන්නාරම ලකුණු කරන්නේ. මන්නාරමට ඉස්සරහින් මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි මාතොට ලකුණු කරන්න. නැත්නම් එක මහා තිත්ත. මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි මාතොට නැත්නම් මහා තිත්ත ලකුණු කරන්නේ. ඒ වගේ මේ තියෙන මේ වැවක් තියෙන මේ වැව මේ තියෙන ළමයි යෝධ වැව. මේ තියෙන යෝධ වැව. ඒතර මේ කලාවේ මේ තියෙන්නේ කලා වැව. ඒතර මෙතන මේ කලා වැව. ඒ වගේම මේ තියෙන්නේ රාජාංගන වැව. සමහර සිතයන් ගත්තත් සමහර සිතයන් වලේ කලාවේ මෙන්න මේ හරිය තව වැවක් තියෙනවා. ඒ වැව තබ්බෝව වැව ලෙස තමයි හඳුන්වන්නේ. හරි. ඒතර මන්නාරම ලකුණු කරා, නල්ලෝර, බලන, මීගම, කුරුණෑගල, කල්පිටිය, ත්‍රිකුණාමලය, රන්දිනිගලත් හරි. අපිට ඉතුරු වෙලා තියෙන අවසාන වශයෙන් මල්වාන, ඌව, බදුල්ල සහ කන්කසන්තරය කියන මේ ස්ථාන හතර තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. කන්කසන්තරය ලකුණු කරන්නේ ළමයි මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි අපි කන්කසන්තරය ලකුණු කරන්නේ. ඉතින් ඊට චුට්ටක් මෙහාට වගේ වෙන තමයි අපි දඹකොළ පටන නැත්තම් ජම්බුකෝල පට්ටන ලකුණු කරන්නේ. කන්කසන්තරය මෙන්න වගේ ස්ථානයකින් තමයි කන්කසන්තරය ලකුණු කරන්නේ. ඊට පස්සේ අපි යමු බදුල්ලට. බදුල්ල ලකුණු කරන ළමයි මේ මහවැලි ගඟ පේනවා. මේ මහවැලි ගඟේ ටිකක් පල්ලෙහාට ගියාම මෙන්න මෙතන මිනිපයාමුණ මෙන්න මේ හරියෙන් තමයි මිනිපයාමුණ ලකුණු කරන්නේ. උතර ඒ දෙක අපි චුට්ටක් පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මේ වගේ ස්ථානයක් මෙන්න මේ පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මේ වගේ ස්ථානයක් ගත්තොත් මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි බදුල්ල ලකුණු කරන්නේ. ඒ වගේම තමයි ඒත් එක්කම අපි ඌව ලකුණු කරත් ඒ කියන්නේ ඌව වෙල්ලස්ස ලකුණු කරොත් මෙන්න මේ වගේ ස්ථානයකට ඇවිල්ලා අපි මෙන්න මේ හරියගේ ඩොට් එකක් තියලා තමයි ඌව ලකුණු කරන්නේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා තව මල්වාන. අවසාන වශයෙන් තියෙන්නේ මල්වාන. මල්වාන ලකුණු කරන්න අපි ආපහු එන්න ඕනේ මේ කැලණි ගඟට. ඉතින් කැලණි ගඟ. කැලණි ගඟේ ළමයි දැන් අපි කොළඹ, කෝට්ටේ, සීතාවක කියන ස්ථාන තුන තමයි කැලණි ගඟ ආශ්‍රිතව ලකුණු කරේ. ඊට පස්සේ මේ දැන් අපිට මල්වාන ලකුණු කරන්න අපි මෙන්න මේ හරියෙන් ගත්තොත් මෙන්න මේ වගේ ස්ථානයකින් තමයි මල්වාන ලකුණු කරන්නේ.
මෙන්න මේ වගේ ස්ථානයක් ගත්තොත් මේ වගේ ස්ථානයකින් තමයි මල් වාන ලකුණු කරන්නේ. හරි. අතන අපිට මේ ස්ථාන 22 තමයි අපේ අවසාන පාඩම. ඒ කියන්නේ ශ්‍රී ලංකාව සහ බටහිර ජාතීන් කියන පාඩම ඇසුරෙන් ලකුණු කරන් තියෙන ස්ථාන 22 තමයි මේ තියෙන්නේ. හරිනේ. අපි ඊට පස්සේ හම්බ වෙමු පළවෙනි පාඩමේ ඉඳලා ආයෙත් ලෝක සිතියම් ලකුණු කරන්න.